පිංගුතුනි චීනයට යන්න ඕන බලන්න. තායිවානය, තායිලන්තය පන්න පිටින් සත්තු මරනවා. සතා වෙනම ෆාම් තියෙනවා සත්තු සරපයෝ ලක්ෂ ගණන් හදන. පන පිටින් තෙල් චාච්චියට දාන්න. බුදුරජාණන් වහන්සේ වදාළන්නේ ඔය දුක් හිතනකොට දකින්නකොට හිතන්න කියලා මමත් ඔහම දුක් විඳා කියලා. චීනේ සමහර අය සමහර කාන්තා පිරිසක් ඉන්නවා බඩට දරුවෝ හදාගෙන ඒ දරුවෝ බිහි කරන්නේ නැතුව දරු කලලේ වෙනම අරගෙන තම්බල කනවා. අත ඌස් ගෑවට ඔබ ඉපදුනොත් ඒ රටේ ඔයා ඒක කරන්න පුළුවන්. ඔයා ඒ රටේ ඉපදුනොත් ඔයාගේ අතින් ඒක වෙන්න පුළුවන්. දැන් ඌස් ගෑවට පෞගිය කාලේ මෙහින් නාය යනවා, මෙහින් ගම් වතුර ගලනවා, මෙහින් ගෙවල් ගහගෙන යනවා. ඒ එන වතුරේ ඉන්න මාළු මිනිහෙක් තලනවා. දුටුවා නේද ඔබ? හැබැයි මතක තියාගන්න. ඔය මිනිහයාගේ පුතා ඔයා නම් තාත්තා තලන මාළු ටික ගන්න භාජනය උස්සගෙන ඉන්නේ ඔයා. ඔය මිනිහයාගේ බිරිඳ ඔයා නම් ඒ තල්ලගෙන මාළු ටික බදින්නේ ඔයා. ඔයා ඒක ඔයාට ඔයාගේ අතින් ඒක නොඋනේ ඔයා වෙන තැනක ඉපදුන නිසා. විශ්වාසයි චීනේ ඉපදුනොත් ඔය තායිවානේ තායිලන්ත ඔය වගේ රටවල් වල ඉපදුනොත් ආය පන පිටින් සත්තු ඔය විදිහට මරන්න තෙල් චාච්චිට දාන්න තම්බන්න ඔයා බය වෙන්නේ නැහැ. ඔයා මේ රටේ ඉපදිලා ඔයා උයනකොට ඔයාගේ තෙල් චාච්චියට මැල්ලුන් ටිකක් දාන්න ඔයා බය වුණාද? තෙල් චාච්චියට මිරිස් දාලා බදින්න ඔයා බය වුණාද? නෑ. දැක්ක දේ කළා. ඔයා ඉපදෙන ඊළඟ ආත්ම භාවය ඔයා දැක්ක දේ කරනවා.